පොළඟහවෙල දේවාලගම බංගලාවත සුබ සාධක ගොඩනැගිල්ලේ අද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කරන ඒ අංශභාග රෝගීන් වෙනුවෙන්. ඒදී අංශභාග රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට දැකගන්නට ලැබුණා වගේම ඔවුන් සමග කතා බහ කරන්නටත් අපිට හැකියාව ලැබුණා. ඉතින් මේ වෙදාසපු ඒ වෙදදුර ජයන්ත බණ්ඩාර මහත්මයා සමග තමයි අද අපි කතා බහ කරන්නේ. අපි ජයන්ත වෙද මහත්තයා අඳුරගත්තේ ඉස්ලාම දැන් මාස කිහිපයකට උඩදී මගේ අක්කට අසනීප වෙලා ඉඳලා එයා එක එක තැන් වලින් බෙහෙත් ගත්තා ඒවා හරි ගියේ නෑ. ඊට පස්සේ වෙද මහත්තයා අඳුරාගෙන අක්කා එතෙන්ද ගිහිල්ලා වෙද මහත්තයා ගෙදරට ගිහිල්ලා බෙහෙත් ශාලාවට ගිහිල්ලා එතනින් බෙහෙත් ගත්තා. ඒ අරගෙන මං හිතන්න විනාඩි 10කින් විතර අක්කට සුව වුණා. ඊට පස්සේ මේ වෙනකොට අපි ලංකා පුරාම ඉන්න හැම අපේ යාළුවෙකුටම හැම තැනකටම දන්න තැන් වලට කියලා තියෙනවා. ඒත් එක්කම අද වෙද මහත්තයාගේ මේ බෙහෙත් සාප්පුව ගැන බලන්න අපි නුවර ඉඳලා මෙතෙන්ට මේ ඇවිල්ලා වෙද මහත්තයාට කතා කරන්න ආවේ. ඒත් එක්කම තව කියන්න ඕන මේ වෙනකන් අපි දන්න තරමින් අපි වෙද මහත්තයාට යොමු කරපු හැම ලෙඩෙක්ම වාගේ මේ වෙනකොට ඊටාම සුවාතට ඉක්මනින් සුවාතට හැරලා තියෙනවා. මේ ඉන්නේ අවුරුදු 5මාරක් පරණ ලෙඩෙක්. මල් ළඟට ආවිලා දැන් මාස 1මාරක් වෙනවා. 1මාරයි. දැන් මෙයාගේ මංගාවට එද්දි මේක අත්කල උස්සන්න බෑ තද වෙලා හිටියේ. තද වෙලා මෙව බර වෙලා හිර වෙච්ච ලෙඩෙක් මෙම නැමිලා දැන් මම මෙයාගේ පළවෙනි සතියේ බුරුව කරලා මේ වෙද්දි දැන් අත කකුල උඩට ගන්න පුළුවන් මට්ටම තනියෙන් හැරමිටින්නේ දැන්. හැරමිටින් වාගේ ඇවිදින්න පුළුවන් මට්ටම අරන් තියෙනවා. මම ලබන මාසේ වෙනකොට මෙයාට හැරමිටි සම්පූර්ණයෙන්ම අයින් කරලා තනියෙන් යන්න හරි ගස්සලා දෙනවා. මේ ලෙඩේ හදනකොට මෙයාගේ තද වෙලා තියෙනවා මෙතන ඉකිලිය බලන හරිය තද වෙලා තියෙනවා මෙහෙට නිකන් තද වෙලා සම්පූර්ණ බල වෙච්ච කකුලක් මේ නෙලේ මෙයාගේ අල්ලපු ගමන් කකුල උඩට ගන්න පුළුවන් මේ ඉස්සර මෙහෙම ගන්න හෙල්ලිච්ච කකුලක් නෙමෙයි දැන් උදෙත් එනකොට ඉස්සේ නැහැ නේද දැන් තමයි මේ ගන්න හැදියේ ඕනම අංශභාග ලෙඩක් කොච්චර පන්න ඇතිලා හිටියත් එකපාරට පළවෙනියෙන්ම මේ නෙලේ අල්ලපු ගමන් කකුල විදිහට වැඩ කරනවා මේ වෙද මහත්තයා අපි සඳහන් කරමු මේ පාරම්පරික නිලවේදකම හා බැඳුණු මේ ස්ථානය ගැන පොඩ්ඩක්. ඔව් මේ ස්ථානේ මට අද තමයි මේ සමිතියේ අය මේ ගමේ හැමෝම එකතු වෙලා මට බාර දුන්නේ. මේ ස්ථානට අද ලෙඩ කොහමද 250ක් විතර වාගේ ඇවිල්ලා තියෙනවා. මේ ඒ වගේම උදේ පිරිත් කියලා වතාවත් උරන වෙලාවට තමයි අද පටන් ගත්තේ 9:22ට පටන් ගත්තේ. ඒ වෙලාව ඉඳලා තමයි දැන් මේ බෙහෙත් කරගෙන යන්නේ. අංශභාග රෝගීන් හා සුවපත් කිරීමේ සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් මේ ඔබතුමාට තියෙන පළපුරුද්ද සහ අත්දැකීම් ගැන සඳහන් කරමු. ඔව් පළපුරුද්ද කියන්නේ මම දැන් අවුරුදු 18ක් විතර ඉඳලා බෙහෙත් කරගෙන එනවා. ඒකෙන් මට ලෙඩ දැන් මේ වෙනකම්ම එක දිගටම ලෙඩ හදලා ලෙඩත් එක්ක නිතරම ඉඳලා හොඳටම මට ලෙඩ මොනවද කියන එක ලෙඩා දකින්නකොටම තේරෙනවා. මේ ලෙඩාට මේ විදිහේ රෝග ලක්ෂණයක් තියෙන ලෙඩේ තියෙන මෙතන තමයි කියන මම අඳුර ගන්නවා ලෙඩා දකින්නකොටම. දැන් මේ ලෙඩාගේ තියෙන්නේ මේ නහර වල තෙල් වගේ බැඳිලා තදවීමක් තියෙනවා. ගිය සතියේ මගෙන් ඇවිල්ලා මේ බුරු කරගන්න බෙහෙතක් දුන්නා. ඒකෙන් බුරු කරනලා තියෙන අද මම මේ වෙලාවේ මේ ලෙඩාගේ ලෙඩේ හොඳ කරලා යනවා. මේ තියෙන්නේ තදවීමක්. දැන් මේ වෙනකොට බුරුල්ලා තියෙන්නේ. ඒ වගේ දැන් මේක අංශභාග ලෙඩක් නෙවෙයි. ඒකට කිසිම සම්බන්ධතාවයක් නැහැ. මේ ඇවිල්ලා නහරවල තදවීමක්. මේ වගේ ලෙඩක් හොඳ කරන්න හරියටම සති දෙකක් යනවා. පළවෙනි සතිය බුරු කරනවා ඊළඟ සතිය වෙනකොට හොඳ කරලා දෙනවා. එතකොට මේ වෙද මහත්තයා මේ ඔබ මේ අංශභාග රෝගීන් සුවපත් කරන්නේ නිලවේදකම හරහා. ඔබේ වෛද්‍ය ක්‍රමයේ තියෙන මේ සුවිශේෂීතාවය මොකක්ද? ඔව් මගේ නිලවේදකම තමයි අංශභාගය හැදිලා આવොත් ඒ දවසේම අලුත් ලෙඩක් ඒ දවසේම ඒ අත කකුල වැඩ කරන්න හදලා දෙන එක. අය හන්දි වාත රෝගය ඇවිල්ලා තිබුණොත් ඒ වෙලාවම වාතය අයින් කරන්න පුළුවන් මගේ නිල මාර්ගය. නිලවනේ ඒ වෙලාවෙම වාතය අයින් කරලා ලෙඩාගේ තියෙන වේදනාව අඩු කරලා දෙන්න පුළුවන්. දෙවෙනි සතියේ තමයි ලෙඩේ සම්පූර්ණයෙන්ම හන්දිය වල තියෙන වාතය අයින් කරලා ලෙඩේ හැදෙන්නේ නැති වෙන්න හොඳම කරලා දෙන්න පුළුවන්. එතකොට වෙද මහත්තයා මේ දැන් ඔබ ප්‍රතිකාර කරන්නේ අංශභාග රෝගීන්ට පමණද? මම අංශභාගයට විශේෂම කරනවා. ඒ වගේම හන්දි වාත රෝග වලටත් අංශභාගය වගේම මම බෙහෙත් කරනවා. ඔබේ පළපුරුද්ද ගැන කතා කරානේ. එතකොට වෙද මහත්තයා මේ ඔබට දැනුණ විදිහට මේ අංශභාග රෝගීන්ට බලපාලා තියෙන මූලිකම හේතුව මොකක්ද? අංශභාග රෝගේ හැදෙන්න හේතුව අත උස්සලා බලන්න. කමතරනේ අංශභාගය හැදෙන්නේ මේ ගොඩාක්ම මම කිව්වා මනස බලපාන ගොඩක් මනස කොලොප්පන් ගතිය කලබල ගතිය වගේ දේවල් බලපාන. ඒ වගේම තමයි මනසට වගේම ඇඟට ලොකු වෙහෙස ඇඟට එන ලොකුම වෙහෙස ගතියත් බලපානවා අංශභාගයට.
ඒ ඔක්කොම එකතු වුණාම තමයි අංශභාගය එකපාරට ලෙඩෙකුට හැදිලා මේ නිදාගෙන ඉඳි හැදෙන්න පුළුවන්, ඇවිදින ගමන් හැදෙන්න පුළුවන්, වැටුණත් හැදෙන්න පුළුවන්. ඒ වගේ අංශභාගයට වෙලාවක් තැනක් විදියක් නැහැ, එකපාරටම එනවා. එතකොට වද මහත්තයා මේ සාමාන්‍යයෙන් අංශභාග රෝගයේ බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරලා එතනින් සුවපත් උනේ නැතුවම ඔබතුමා ගාවට එනවා. එතකොට ඒ වගේ රෝගීන් ඔබතුමාට සුවපත් කිරීමේ හැකියාව තියෙනවද? ගොඩාම පහසුයි මට බටහිර වෙදකම් කරගෙන එන ලෙඩ්ඩෝ මට බලලා හදන්න ගොඩක් පහසුයි. මොකද හේතුව තමයි එයාලා ලෙඩේ හඳුනාගෙන ඉන්නේ. මෙතන තමයි තද වෙලා තියෙන්නේ, මෙතන මාංශපේශි තදයි, මෙතන නාර පුපුරලා කියලා ලෙඩේ හරියට හඳුනාගෙන ඉන්නේ ඉඳලා මට ඒ වගේ ලෙඩක් හදන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි කාලයක් තුළදී හදන්න පුළුවන්. එතකොට වේද මහත්මයා දැන් සමහරක් අය එනවානේ මේ ඔය බේත් අරගෙන එන අය ඉන්නවනේ. දැන් හඳුනගෙන නෙමෙයි බේත් අරගෙන එන අය ඉන්නවනේ. එතකොට කොහොමද? ඒ කියන්නේ ටිකක් ප්‍රමාද වෙනවද සුවපත් කරන්න? ඒ වගේ ලෙඩක් ආවහම මම කකුලේ මහපට ඇඟිල්ලේ තියෙන නාඩි වැඩ කරන විදිහ අනුව මම හඳුනා ගන්නවා ලෙඩේ කොතනද මෙයාගේ තියෙන්නේ කියන එක. මොකක්ද ලෙඩේ කොහොමද තියෙන්නේ කියන එක මට හඳුනා ගන්න පුළුවන්. හඳුනාගෙන ඒ වෙලාවෙ ඉඳලම මම බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඔබතුමාට සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මුල් අවදියේ ඉන්න රෝගියෙකු සුවපත් කරන්න? පළවෙනි දවසෙන් අත කකුල හොඳට වැඩ කරන්න හදලා දෙවෙනි සතියේ වෙනකොට ලෙඩා හොඳටම ඇවිද්දවන්න පුළුවන්. සාමාන්‍යයෙන් වේද මහත්තයා අංශභාග රෝගයනොත් උස්සන්න අවස්ථාවට එනවනේ. ඔව්. එතකොට කොහොමද සුවපත් කරන්නේ? ඔබතුමාගේ පියවරවල් මොනවා හරි ඒ තියෙනවද? වගේ වුණාම ලෙඩා විවේකීව තියනවා ටික වෙලාවක්. විවේකීව තියලා ලෙඩාව හොඳට පරීක්ෂා කරනවා නහර තද වෙලා තියෙන විදිහේ මාංශපේශි මොකද වෙලා තියෙන්නේ කියන හොඳට ලෙඩා බලලා විනාඩි 20ක් පැය භාගයක් විතර කාලයක් ලෙඩා විවේක තියලා පරීක්ෂා කරනකොට මම දන්නවා මෙයා හොඳ කරන්න පුළුවන් බෑයිද එයාගේ ජීවිතයේ අවදානම් තත්වයක තියෙන කියලා බලනවා. ජීවිතයේ අවදානම් තත්වයක නැත්තම් මම මොන විදිහ අපහසුතාවක් තිබුණත් ලෙඩේ හොඳ කරන්න මට පුළුවන්. එතකොට මේ වේද මහත්තයා දැන් ඔබතුමා මේ තෙල් වර්ගයක් පාවිච්චි කරනවානේ. මේ තෙල් වර්ගයේ තියෙන සුවිශේෂීතාවය මොකක්ද? මේ තෙල් වර්ගය ඇවිල්ලා කිසිම තැනකින් ගන්න තෙලක් නෙවෙයි මම හදන තෙලක් මේක. මේකට ගන්න කොහොඹ කොළ. කොහොඹ කොළ ගන්නේ දාන්නේ විස බීජ මැකෙන්න. ඊට පස්සේ අරන් තියනවා මේකේ බැලතන. බැලතන දාන්නේ මාංශපේශි තද වෙලා තියෙන හින්දා. ඒ මාංශපේශි බුරුල් වෙනවා බැලතන වලින්. ඊට පස්සේ මේකට දාලා තියෙනවා මේ කොබ්බෑකොළ. කොබ්බෑකොළ වලින් වෙන්නේ හොඳට අර ඉහිලා ස්නායු පද්ධතිය හොඳට වැඩ කරන එකක් තමයි කොබ්බෑකොළ වලින් කරන්නේ. අය මේකට දාලා තියෙනවා පොල්. පොල් දාලා තියෙන්නේ තෙල් එන්න ඕන හින්දා. පොල් වල බෙහෙත් යත් හින්දා නේ තෙල් හැදිලා එන්නේ පොල් වලින්. මේකට දාලා තියෙනවා තොටිල්ල පොතු. තොටිල්ල පොතු දාන්නේ තුවාල හීරීම් පෘෂ්ඨ භාගවලට තියෙනවා නම් ඒව හොඳ වෙනවා මේ බෙහෙත් වලින්. ඒ බෙහෙත් වර්ග 5 එකතු කරලා තමයි මේ ඖෂධ වර්ග 5 එකතු කරලා තමයි මේ තෙල හදලා තියෙන්නේ මම. එතකොට මේ වට්ටෝරුව ඔබතුමාම සොයාගත්තා වූ බෙහෙත් වට්ටෝරුව. තව තෙල් වර්ග මම ගොඩක් කොඳු ඇරයන් දිරනවාට කොඳු ඇරයන් පිපිරීම් තියනවාට මම තෙල් වර්ග හිඳිනවා. ඒකට ගන්නේ පොතු වර්ග විතරයි. පොළ වර්ග කිසිම දෙයක් සම්බන්ධ කරන්න පොතු වර්ග විතරයි. කොඳු ඇරයන් පිපිරීමක් වගේ දෙයක් ඒකෙන් පුළුවන් සති එකමාරක් දෙකක් ඇතුළත කොඳු ඇරයන් සත්‍යමත් කරලා ඇවිද්දවන්න පුළුවන්. මේ වෙද මහත්තයා දැන් සමහරක් වෙලාවට මේ සමහර වෛද්‍යවරු පත්තු බඳිනවා ඒ වගේ දේවල් කරනවානේ. ඔබතුමා පාවිච්චි කරන්නේ මේ තෙල් වර්ගයේ විතරමද? මම පාවිච්චි කරන්නේ පත්තුවටත් මම හදාගත්තු තෙල් එකක් තියෙනවා. ඒකට මේ ඇටකටු පුපුරලා කැඩිලා ඒ වගේ දෙයක් තිබුණොත් ඒ තෙල් එකට අපි නවහන්දි කවලම් කරගන්නවා. එහෙම නැතුව කිසිම දෙයකට නවහන්දි කවලම් කරා මොකද නවහන්දි වලට මාංශපේශි තදවීමක් එනවා. ඒ හින්දා අපි ඇටකටු පිපිරීමක් තිබුණ විතරයි නවහන්දි කවලම් කරගන්නේ. වෙද මහත්තයා අපි අවසාන වශයෙන් සඳහන් කරමු මේ අංශභාග රෝගය වළක්වා ගන්න මොන වගේ ජීවන රටාවක්ද අපි පවත්වාගෙන යන්න ඕනේ කියලා. වළක්වා ගන්න වෙලාවට ආහාර හරි වෙලාවට ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ තමුන්ගේ දවස වැඩ පිළිවෙලට කරගන්න ඕනේ. එතකොට ගොඩාක්ම නිදි මරණ එක අඩු වෙන්න ඕනේ. වැඩියෙන්ම මනස වෙහෙසවා ගන්න නැතුව සතුට ජීවිතයට සාමාන්‍ය විදියට ලං කරගෙන සාමාන්‍යයෙන් තමුන්ගේ පිළිවෙලට වැඩ කරගෙන නිදහසෙන් ඉන්නවා නම් අංශභාග රෝගේ වළක්වා ගන්න පුළුවන්. වෙද මහත්මයා මේ අපි ඔබත් සමග කලින් කරපු සාකච්ඡාවෙන් ඔබට කොහොමද රෝගීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර? ප්‍රතිචාර කියන්නේ මේ වෙනකොට ලංකාවට වැඩිය පිටරටවල ලංකාවෙන් ගිහිල්ලා ඉන්න අය තමයි වැඩි හරියක්ම මට කතා කරේ. මේ වෙනකොට පිටරටින් අය කතා කරලා තියෙනවා
2000කට වැඩිය මට කතා කරලා තියෙනවා පිටරට අය. මේ සතියක් ඇතුළත. එතකොට ඒ වගේම පිටරටින් ගෙනල්ලා ලෙඩ්ඩු මෙහෙ නවත්තලා මම බාරගත්ත සති දෙකෙන් හොද කරලා දෙනවා වගේ දැන් පළවෙනි සතියේ ලෙඩ්ඩුන් ගියන්නේ දැන් ඒ ලෙඩ්ඩු ඇවිදිනවා. එලා ගොඩක් මට උදව් කරා මේ දේ වැඩවලට උදව් කරා. ඒ කට්ටිය හැමෝම දැන් සතුටින් ඉන්නවා. ඒ වගේම ලංකාවෙමත් මං ගාව ඉස්සර හිටිය දවසට ලෙඩ්ඩු 25 30ක් වගේ ප්‍රමාණයක් මේ YouTube එකට දැම්මට පස්සේ මේ මහත්තර ඇවිල්ලා ඒ දේවල් කරාට පස්සේ ලෙඩ්ඩු දැන් දවසකට 150ක් 200කට කිට්ටුව දැන් දවසට එනවා. ඉතින් ඔබත් අංශභාග රෝගයෙන් පීඩා විඳින්නෙක් නම් ඔබටත් පුළුවන් ඔබේ සොයතක මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත පැමිණෙන්න. මම මතක් කරන්න මේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෙතතර ජයන්ත බණ්ඩාර මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය 071 60 80 849 071 60 80 849 ඒ වගේම තමයි 072 44 68 957 072 44 68 957 යන දුරකථන අංක හරහා ඔබට පුළුවන් ජයන්ත බණ්ඩාර මහත්මයාව සම්බන්ධ කරගන්න. ඉතින් මේ වගේ වටිනා කියන වීඩියෝස් බලන්න අපේ අද දවසේ YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්නට පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔබට සුවදායක දවසක්.